ඔන්ලයින් ඇඩ්ස් ගැන කතා කරද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ Google Ads සහ Facebook Ads. ඉතින් මේ දෙකම බිස්නස් එකකට යාළගේ කස්ටමර්ස්ලට කතා කරන්න පුළුවන් පවර්ෆුල් මෙතඩ් දෙකක්. Facebook Ads කියලා කියන්නේ මොකක්ද? Facebook, Instagram වගේ මෙටා සමාගමට අයිති ප්ලැට්ෆෝම්ස් වල පබ්ලිෂ් කරන්න පුළුවන් ඇඩ්ස් වලට අපිට සරලවම Facebook Ads කියලා කියන්න පුළුවන්. ඒ වගේම Google Ads කියලා කියන්නේ මොනවද? Google search engine එක ආශ්‍රිතව පබ්ලිෂ් කරන්න පුළුවන් ads වලට අපිට Google Ads කියලා කියන්න පුළුවන්. ඒව ගැන අපි කලින් වීඩියෝස් අරන් ඇවිත් තියෙන හින්දා මේ වීඩියෝ එකේදී ඒව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. Facebook සහ Google Ads ගැන වගේම ඒ වගේ වාසි අවාසි ගැනත් අපි කලින් දාපු වීඩියෝස් වල links ඔයාලට පහළ description එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ business එකට ගැලපෙන්නේ මේ platforms දෙකෙන් මොන platform එකද? ඉතින් ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ business එක ගැන මිනිස්සුන්ට පේන්න සලස්සලා ඒ හරහා ඔයාගේ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න නම් ඔයාට ගැලපෙන්නේ Facebook Ads. මේ හරහා ඔයාට බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්නත් පුළුවන්. එහෙම නැතුව ඔයාට තියෙන මිනිස්සු හොයාගෙන ඇවිල්ලා ගන්න ප්‍රොඩක්ට් එකක් නම් උදාහරණයක් විදිහට ලැප්ටොප්ස් වාහන වගේ දෙයක් නම් ඒ ඒව සර්ච් කරන්නේ Google එකේ නිසා ඔයාට හරියටම ගැලපෙන්නේ Google Ads. ඊට පස්සේ ඔයාට ads වලට වියදම් කරන්න තියෙන අඩු බජට් එකක් නම් ඔයාට ගැලපෙන්නේ Facebook Ads. Google Ads වලට වඩා බොහොම අඩු මුදලකට ඔයාට Facebook ad එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයා කරන්න යන බිස්නස් එක එක වතාවක් විතරක් කරන බිස්නස් එකක් නම් උදාහරණයක් විදිහට ඔයාගේ ඉඩම විකුණනවා වගේ දෙයක් කරනවා නම් ඒකට ඔයාට ගැලපෙන්නේ Google Ads. එහෙම නැතුව ඔයා ප්‍රොඩක්ට් ස්ටොක් එකක් තියාගෙන ඔයාගේ බිස්නස් එක කරනවා නම් ඔයාට Facebook Ads පාවිච්චි කරන්න පුළුවන්. සරලවම කස්ටමර්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන කියලා ඒ ගැන උනන්දුවක් ඇති කරවලා ඒක විකුණ ගන්න ඕන අවස්ථාවල Facebook Ads භාවිතා කරන්න පුළුවන් වගේම කස්ටමර් ඔයාව හොයාගෙන ඉන්න අවස්ථාවල ඔයාට Google Ads භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කතා කරපු points ඔයාගේ business එකට ආදේශ කරලා බලලා ඔයාට හරියටම ගැලපෙන ads වර්ගය තෝරගන්න පුළුවන්. ඒ වගේම බොහොමයක් businesses කරන විදිහට අවශ්‍ය වෙලාවට Facebook Ads ඒ වගේම අවශ්‍ය වෙලාවට Google Ads පාවිච්චි කරලා ඔයාගේ business එකේ branding වගේම marketing කරගන්න ඔයාට පුළුවන්.